හෙලෝ ගයිස්, ඉතින් අද කතා කරන්න යන්නේ මොකක් හරි ඩිසයින් එකකට මෙන්න මේ වගේ ටෙක්ස්ට් එකක් ඇඩ් කරන්න මේ වගේ ටෙක්ස්ට් එකක් කොහොමද මොබයිල් ෆෝන් එකෙන් හදාගන්නේ කියලා. ඉතින් අපි යන් අද වීඩියෝ එකට. හරි ගයිස්, ඉතින් අපි මුලින්ම ටෙක්ස්ට් එකක් ටයිප් කරන් ඉන්න ඕනේ. මම දැන් නිකන් ටෙක්ස්ට් එකක් ටයිප් කරගන්නවා. හරි, මේ විදිහට ටෙක්ස්ට් එක මම ටයිප් කරගත්තා. ඊට පස්සේ මේක අපි ෆොන්ට් වලට ඇවිල්ලා ෆොන්ට් එක සිලෙක්ට් කරන්න ඕනේ. මම දැන් මේ UN දවස කියන ෆොන්ට් එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ සයිස් එක ටිකක් ලොකු කරගමු. ඊට පස්සේ මේ ස්ටයිල් වලට ඇවිල්ලා මෙන්න මේ I අකුර සිලෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ මේ වයන්නේ භාගයක් කැපිලා වගේ පේනවානේ. ඒක කරගන්න තියෙන්නේ මේ පැඩින් කියන එකට ඇවිල්ලා රයිට් පැඩින් කියන එක ටිකක් වැඩි කරගන්න. හරි, ඉතින් මේක හරියට හැදුනා. ඊට පස්සේ ඔයාලට මෙතන කලර් වලට එන්න ඕනේ. ඊට පස්සේ මම මේ විදිහට හදාගත්ත ග්‍රේඩියන්ට් එකක් ඇඩ් කරගන්න. ඉතින් ග්‍රේඩියන්ට් එකක් හදාගන්න විදිය මම දැන්ම කතා කරන්නම් ඔයාලත් එක්ක. ඒකට කරන්න තියෙන්නේ මේ ප්ලස් අයිකන් එක ක්ලික් කරලා මෙන්න මේ පැත්තේ මේ කැල් දෙකක් තියෙන්නේ. ඒකෙන් තමයි අපිට කලර් ඇඩ් කරන්න තියෙන්නේ. ඉතින් මම මේකක් උඩ ක්ලික් කරලා මේකට ගිහිල්ලා නිල් පාට දුන්නා කියමුකෝ. ඒකට නිල් පාට ඇඩ් වෙනවා. දැන් මේකට ගිහිල්ලා කොළ පාට දුන්නා කියමුකෝ. ඒකට කොළ පාට ඇඩ් වෙනවා. ඉතින් මේ විදිහට තමයි ග්‍රේඩියන්ට් එකක් හදාගන්නේ. ඉතින් මම මේ විදිහට හදාගත්ත මෙන්න මේ ග්‍රේඩියන්ට් එක ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මේක ස්ට්‍රෝක් වලට එන්න ඕනේ. ඉතින් මේ විදිහට ස්ට්‍රෝක් එකක් ඇඩ් කරගත්තා. ඊට පස්සේ ෂැඩෝ වලට ඇවිල්ලා ෂැඩෝ එකකුත් ඇඩ් කරගත්තා. ඊට පස්සේ මේ ඉනර් ෂැඩෝ වලට ඇවිල්ලා ටෙක්ස්ට් එකට ගැලපෙන ලා පාටක් වගේ සිලෙක්ට් කරන්න ඕනේ. මේ කා පාට වගේ ඉඳන් මම මෙන්න මේ පාට දෙනවා. ඊට පස්සේ මෙන්න මේකෙන් මේක මෙන්න පොඩ්ඩක් මේ විදිහට 3D විදිහට පේන විදිහට ඇඩ්ජස්ට් කරගන්න තියෙන්නේ. හරි, දැන් මම මේ විදිහට හදාගත්තා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ emboss කියන එක ඔන් කරගන්න. ඊට පස්සේ මේ ටෙක්ස්ට් එක අපි ටිකක් ලොකු කරගද්දි මේ විදිහට හැදෙනවා හරි ගන්නට තියෙද්දි. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ කලර් හදාගන්න. මේ විදිහට තියලා මම දැන් මේ ටික ඔක්කොම ටික වැඩි කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ මෙන්න මේ අවසාන එකත් enable දාගන්නවා. හරි, මේ විදිහට හදාගත්ත ටෙක්ස්ට් එකේම අපි කොපියක් ගන්න ඕනේ. ඒකට කරන්න තියෙන්නේ මේ කුඩ එක පාරට ටච් කරලා මේ කොපි කියන එකට යන්න ඕනේ. ඊට පස්සේ ඒකෙන් අපි කලර් එක එකට වෙනස් කරගන්න ඕනේ. මම දැන් මේකේ දෙන කළු පාටක් වගේ. ඉතින් මේ විදිහට මම කළු පාට සිලෙක්ට් කරගන්නවා. හරි, ඊට පස්සේ මේ සයිස් එක ටිකක් හදා ගන්නවා. හරි, මේ විදිහට හදාගත්තට පස්සේ මේක අපි ලේයර් පැනල් එකෙන් පල්ලෙහාට ඉන්න විදිහට හදා ගන්න ඕනේ. හරි, අපි එක ටෙක්ස්ට් එකක් හදාගෙන ඉවරයි. ඉතින් මේ විදිහට තමයි අපිට එක ටෙක්ස්ට් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි දැන් කතා කරමු golden color ටෙක්ස්ට් එකක් හදාගන්න කොහොමද කියලා. හරි guys, දැන් අපි කතා කරමු මෙන්න මේ ටෙක්ස්ට් එෆෙක්ට් එක හදාගත්ත විදිය. හරි, ඒකෙත් අපි මේ විදිහට ටයිප් කරමු ටෙක්ස්ට් එක. හරි, මම මේ ටෙක්ස්ට් එකම ටයිප් කරගත්තා මේ විදිහට. හරි, ඊට පස්සේ අපි ෆොන්ට් එක සිලෙක්ට් කරගමු. ඒකේ ෆොන්ට් වලට ඇවිල්ලා my ෆොන්ට් වලට ඇවිල්ලා මම මේ UN පාසුරුගෙන් ෆොන්ට් එක සිලෙක්ට් කරගන්නවා. ඒකත් ඊට පස්සේ සයිස් එක වැඩි කරගෙන ඔයාලට Google එකට ගිහිල්ලා සර්ච් කරපුවම golden shine image කියලා ඔයාලට මෙන්න මේ ටෙක්ස්ට් කලර් එකට වගේ අදාළ image එනවා. ඉතින් ඒ වගේ image එකක් අරන් screenshot එකක් ගහගන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ ටෙක්ස්ට් එක කියන එකට ගිහිල්ලා ඒ image එක ඇඩ් කරගන්න තියෙන්නේ. එතනින් ඔයාලා gallery එක open වෙනවා. එතනින් ඇඩ් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේ විදිහට ඇඩ් කරගත්ත ඉන්න මම මේ විදිහට my style වලට ගිහිල්ලා මම මේ විදිහට හදාගත්ත ටෙක්ස්ට් එක මේ විදිහට ඇඩ් කරනවා. ඔයාලා බලා ගන්න පුළුවන් මේ විදිහට මේ ටෙක්ස්ට් එක ඇඩ් වුණා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ 3D ටෙක්ස්ට් වලට ගිහිල්ලා මේක 3D කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ emboss කියන එකට ගිහිල්ලා මේ lighting ඒවා ගන්නට හදා ගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට මේ ටෙක්ස්ට් එක ලස්සන කරගන්න පුළුවන් තව. හරි, ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මම ටෙක්ස්ට් එක හදාගත්තා. හරි, ඉතින් අද වීඩියෝෙන් කතා කරේ මෙන්න මේ විදිහට ටෙක්ස්ට් එකක් කොහොමද හදාගන්නේ කියලා. හරි, අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.